විශ්ව ශක්තිය හිරු සඳු තාරකා චක්‍රාවාට ඇතුළු අභ්‍යවකාශයේ ඇති සියලුම දේන් විශ්වය සමන්විත වේ. කී විශ්වීය පදාර්ථයෙන් ශක්තිය ජනනය වන බව පිළිගනී. ඒ ශක්තිය සිරුරට ඇදගත හැකි බව තාන්ත්‍රික යෝගීන් තදින් විශ්වාස කරයි. විශ්ව ශක්තිය සම්බන්ධ තාන්ත්‍රික ඉගැන්වීම් ගැන කතා කරමු. විශ්වයේ සෑම තැනකම පැතිරී පවතින ශක්ති ප්‍රභේදයක් නැත. සූර්යාගේ සිට පොළොවට ළඟා වන තවත් ශක්ති ප්‍රභේදයක් ඇත. චන්ද්‍රයාගෙන් ද පොළොවට ළඟා වන ශක්ති ප්‍රභේදයක් ඇත. අප වාතයෙන් හා පොළොවෙන් ඉහළ නගින ශක්ති ප්‍රභේදයන්ද ඇත. විශ්ව ශක්තිය වැඩිපුරම ඇති තැන් ගැන අපි කතා කරමු. කඳු මුදුන්. කඳු මුදුන් වල යෝගාශ්‍රම සහ ආගමික මධ්‍යස්ථාන වැඩිපුර පිහිටීමට හේතුව එම ස්ථානවල විශ්ව ශක්තිය සංකේන්ද්‍රණය වී තිබීමයි. ජල පහරවල් අසල. ගලාගෙන යන ජල පහරවල් අසලද විශ්ව ශක්තිය අධිකව පිහිටා ඇති අතර ඒ ආශ්‍රිතව යෝගාශ්‍රම සහ ආගමික මධ්‍යස්ථාන සුලභව දැකගත හැක. කඳුවැටිවල ධාරා ආශ්‍රිතව මෙම ස්ථානවලද විශ්ව ශක්තිය රැස්වෙන බව විශ්වාස කරයි. ආගමික මධ්‍යස්ථානවල ජනයා නිතර ගැවසෙන ආගමික ස්ථානවල විශ්ව ශක්තිය වැඩිපුර ඇති බවට විශ්වාස කරයි. එම ස්ථානවල රෝග සුවවීම වැනි හාස්කම් පවතින්නේ විශ්ව ශක්තිය නිසාය. මංසන්ධිවල මෙම ස්ථානවල විශ්ව ශක්තිය වැඩිපුර ඇති බව තාන්ත්‍රික යෝගීන් තදින් විශ්වාස කරයි. විශ්ව ශක්තිය පුළුල් විෂයකි. එය වචනයකින් දිගකින් කතා කොට නිම කළ නොහැකි දෙයකි. පුළුල් වැඩසටහනක් ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙමි. සුබ දවසක්.